ආයිබෝවන් යාළුවනේ. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ Grow with Hasindu YouTube channel එකත් එක්ක. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා මේ වෙනකොට දන්නා Rico animation කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ Rico animation කියන එක YouTube එකේ මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධයි. YouTube විතරක් නෙමෙයි TikTok එකේ එහෙම නැත්නම් Facebook ඕනම platform එකක් කරා මෙන්න මේ Rico animation කියන ඒ වීඩියෝ කැටගරි එක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ඇනිමේෂන් වීඩියෝ එඩිටින් එකක් තියෙන්නේ. මේක රිකෝ ඇනිමේෂන් කියන්නේ මේ channel එකේ නම. ඉතින් ඒක හරහා තමයි මේක ප්‍රසිද්ධ වුණේ. ඇත්තටම මාර ලේසි මේක සුපිරියටම ට්‍රෙන්ඩ් වෙච්ච එකක්. ඉතින් ඇත්තට මේ වීඩියෝ හදන විදිහ ගොඩක් කට්ටිය දැනන් හිටියේ නැහැ. හැබැයි සමහර වීඩියෝ දාලා තිබුණා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝස් කොහොමද හදන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් පල්ලා තියෙන subscribe button එක click කරලා අපි subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා මුලින්ම මේකට මේ කතාවක් හොයාගන්න ඕනේ. කියන්නේ මේකේ ඔයාලා දැකලා ඇති මේ ඇනිමේෂන් බලන්න නැත්නම් YouTube එකේ search කරලා බලන්න. ඒකට අපිට අවශ්‍ය වෙනවා මේ Rico animation හදන්න මොනවා හරි කතාවක් පදනම් වෙලා තමයි ඒක හදන්නේ. ඉතින් අපි මේ කතාවක් මුලින්ම ජෙනරේට් කරගන්න බෑ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් පොඩි විනාඩියක විතර කතා තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනම් එහෙම දෙයක් හදන්න. ඉතින් ඔයාලට මේ ChatGPT use කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් ඉතින් ChatGPT උනත් use කරලා ඔයාලට හැකියාවක් තියෙනවා මේකෙදී අපිට මේ කතාවක් ගන්න. ඉතින් මම මෙතනදී ටයිප් කරනවාට බලා ගන්න පුළුවන් please give funny stick me කියලා දාලා මෙන්න මේ කියන්නේ men stories කියලා තමයි දාලා තියෙන්නේ. stick men stories කියලා. එතකොට මෙන්න මේ විදිහට මට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මට පොඩි ස්ටෝරිස් වගේක් එනවා. ඉතින් මෙන්න මේකෙදී දෙබස් විදිහටත් එනවා. සමහර වෙලාවට කතාවක් විදිහට වෙනමත් එනවා. ඔයාලට කැමති විදිහකට මේක ඉල්ල ගන්න පුළුවන්. දෙබස් විදිහට ඉල්ල ගන්න. එතකොට තව කැරක්ටර්ස් දෙක තුනක් එනවා. එහෙම නැත්නම් ස්ටෝරි එකක් විදිහට එනවා නම් මෙයා රඟ දක්වන එක විතරක් දාලා ඒ කියන්නේ අපේ ස්ටිකි මෑන් එයා රඟපානවා විතරයි. එළියෙන් කතාව කියන විදිහට අපිට දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඕන තරම් කතා ගන්න පුළුවන් ChatGPT කරා පොඩ්ඩක් කියවලා තේරුම් ගත්තොත් එහෙම මොකද්ද මේකේ වෙන්නේ කියලා ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා කතාවක් තෝරගන්න. ඉතින් කතාව දැන් අපිට අවශ්‍ය වෙන්නේ කතාව තෝරගන්න විදිහ තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලට මේකේ ඇනිමේෂන් එක හදා ගන්න විදිහ මම කියන්නම් කොහොමද කියලා. ඉතින් මේකට අපි සයිට් ටිකක් තමයි පාවිච්චි කරන්නේ. එක මේක ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේක PC එක හරහා තමයි ඔයාලට කරන්න වෙන්නේ කරනවා නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ඒ කතාව තෝරගත්තායින් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන්න. වෙබ් බ්‍රවුසර් ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටෙක්ස්ට් ටු ස්පීච් ඒ කියන්නේ අපි දාන මේ කතාව ඕනනම් ඔයාලට කොපි කරලා ගෙනල්ලා පේස්ට් කරායින් පස්සේ මෙතන ටෙක්ස්ට් ටු ස්පීච් කියන මොඩල් එක යටතේ ඔයාලට ඒ ටයිප් කරන එක මේගොල්ලෝ ස්පීච් කරනවා. කියන්නේ ඒගොල්ලෝ රෙකෝඩ් එකක් දෙනවා. ඒ අපි දාපු එක කියවනවා ඒගොල්ලෝ. ඉතින් ඔයාලට පුළුවන් මේක ගෙනල්ලා මේ පැත්තේ තියෙන ටෙක්ස්ට් ටු ස්පීච් කියන තැනට ගෙනල්ලා මේක පේස්ට් කරන්න. ඒ වගේම මෙතන තියෙන ඕන තරම් කටහඬවල් වලට මට මතක විදිහට කටහඬවල් 10000ක් විතර ඒගොල්ලෝ ෆ්‍රී ලබා දෙනවා. එතනින් ඔයාලට ටෙක්ස්ට් ටු ස්පීච් ඔප්ෂන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ගත්තාන් පස්සේ කියන්නේ ඔයාලා මෙන්න මෙතන මේ ටෙක්ස්ට් ටු ස්පීච් එකත් ගත්තාන් පස්සේ තමයි අපි ඇනිමේෂන් එක හදන්න යන්නේ. ඉතින් මේක ඇනිමේෂන් එක හදාගද්දී ඔයාලා දැකලා ඇති මේ Rico ඇනිමේෂන් වල එක කැරක්ටර්ස් ලයින් අපි කැරක්ටර්ස් කිහිපයක් ඔයාලට දාලා තියෙනවා ලින්ක් එකක්. එකෙන් ගෙනල්ලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මම මේ විස්තර ටික කරන විදිහ ඔයාලට පෙන්නන්නම් පිළිවෙලට කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි ඊළඟ අපේ සයිට් එක. ඉතින් මෙන්න මේ vectc කියන සයිට් එකට ඇවිල්ලා vectors කියන මොඩල් එකට ඔයා මෙතනින් දා ගන්න ඕනේ. මේක Gmail එක හරහා log වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට දැන් මම පෙන්නන්න අපි අර sofa එකක් fridge එකක් දාලා background එකක් ගන්න තමයි යන්නේ අපේ මේ පසුබිම හදා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට එනවා බලා ගන්න පුළුවන්. මම දැන් මේ sofa in line කියලා තමයි දැම්මේ. ඉතින් ඒක line වලින් ඊට කැලි වලින් ඇදිච්ච ඒවා තියෙන්නේ. මෙතනින් ඔයා දා ගන්න ඕනේ license type එක free දාගත්තාම ඔයාලට free දෙන ඒවා ටික download කරගන්න පුළුවන්. ඉතින් මේකේ background එකක් නැතුව download තියෙන pitch එක download කරගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් ලේසි. මොකද මේක දැන් background එක remove කරගෙන අපිට අවශ්‍ය වෙනවා PNG file එක විදිහට save කරගන්න ඕනේ. මොකද ඒක තමයි අපි ඇනිමේෂන් ක්‍රියේට් කරන software එක හරහා මේක ක්‍රියේට් කරගන්න යූස් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට ඇවිල්ලා free download කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට චූටියට ඔයාලට මේ විදිහට pop up message එකක් වෙන්නේ තප්පර 5ක් ඉන්න කියලා starting download කියලා. ඊට පස්සේ ඔයාගේ gallery එකටම save වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේවා download කරගන්න දෙන. ඉතින් මේ විදිහට ඔයාට අවශ්‍ය ඕනම දෙයක් මේක හරහා ගන්න පුළුවන්. ඉතින් ගද්දි මේ line විදිහට තියෙන ඒවා ගන්න background තිබ්බට ප්‍රශ්න නැහැ. background remove කරන්න පුළුවන්. ඉතින් ඒවා වෙනම site පවා තියෙනවා background remove කරගන්න. ඉතින් fridge එකක් ගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මේ විදිහට file එකක් විදිහට download වෙන්නේ. ඔයාලට පේනවා ඉතින් file එකක් විදිහට download වෙන්නේ. මේ එකක් තියෙන EPS file එකක්. අනිත් ඒවා තියෙන PDF එකේ නම් මොකුත් නැහැ. PDF එකේ තියෙන්නේ මේ ඒගොල්ලෝගේ license එක ගැන තමයි PDF එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ යන්න පුළුවන් Photopia කියලා තියෙන site එකක්. මේක Photoshop එකේ free version එක වගේ එකක් තමයි මේ. ඒ කියන්නේ Photoshop නම් site එකක් නෑනේ, web එකක් නෑ. ඒක තියෙන්නේ site එකක් විදිහට.
ඉතින් දැන් මෙන්න මෙතන මේජර් ෆීචර් එකක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට දැන් සාමාන්‍යයෙන් ඔයා කරන්නේ ගෙදරක මොකක් හරි නම් ඔයාට පුළුවන් මේ ගෙදරට අවශ්‍ය බඩු ටික මේ විදිහට ගන්න. ඒ පොඩි විනාඩි ගානක වීඩියෝ තමයි සාමාන්‍යයෙන් මේ රිකෝ ඇනිමේෂන් එකේ තියෙන්නේ. ඉතින් විනාඩියක්වත් සමහර ඒවා නැහැ. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට ෆයිල් ටිකක් බලා ගන්න පුළුවන්. මේ ෆයිල් අන්සිප් කරගන්න පුළුවන් ඕන නම්. ඉතින් මේකේ ඉමේජ් එකත් වෙනම දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ෆොටෝපියා කියන සයිට් එකට ගිහලා මේක PNG විදිහට සේව් කරගන්න හැකියාව තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ගියාන් පස්සේ ඔයාලට drag and drop කරන් තියෙන ෆයිල් එක මෙන්න මේ විදිහට මම පෙන්නන්නම්. මෙතනින් ගිහිල්ලා ඔයාලට ෆොටෝ එක ඇදලා drag and drop කරන් තියෙන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ෆොටෝ එක එනවා බලා ගන්න පුළුවන් අපේ ෆොටෝපියා සයිට් එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක layers වලින් background එක remove කරගෙන ඔයාලට PNG විදිහට download කරගැනීමේ හැකියාවක් තියෙනවා ෆයිල් වලට ගිහිල්ලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා download කරගන්න අපි අර අනිත් කලින් සයිට් එකේ ගත්ත ඕන ඉමේජ් එකක් මෙතනට ඇවිල්ලා background remove කරගෙන ඔයාලට ඒ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ විදිහට ඒ ටික download කරගත්තාන් පස්සේ ඔයාලා යන්න ඕනේ මම මේ අද කතා කරන්න යන අනිත් සයිට් එකක් කියන්නේ මේක ඇත්තටම ඇප්ලිකේෂන් එකක්. මේ ඇප්ලිකේෂන් එක ඔයාලා download කරගන්න පුළුවන් නිකන් Google එකේ search කරපුවම මේ ඇප්ලිකේෂන් එක download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ නම Keytata කියලා තියෙනවා. මම ඒකේ නම දාන්නම් පල්ලෙහා description එකේ. ඉතින් මෙන්න මේකට ආවන් පස්සේ ඔයාලා මෙතනින් external document එකක් විතර මේක download කරගන්න ඕනේ. ඉතින් 1080 720 කියන resolution දාලා ඔයාලට මෙන්න මේ විදිහට create කරගන්න තියෙන්නේ ඒකේ background එක. මෙන්න මේ විදිහට ඒක නිකන් ඔයාලට මේ පැත්තේ rectangle ටිකක් අරගත්තාන් පස්සේ ඒ rectangle එකෙන් මේ ටික ඇඳ ගන්න පුළුවන්. ඒ වගේම මෙතන line එක තියෙනවා. line එක හරහා ඇවිල්ලා ඔයාලට ඉරි කැලි ගහගෙන මෙන්න මේ විදිහට නිකන් සාමාන්‍ය පොඩි ගයක් විදිහට මේ මම කරන විදිහ ඔයාලට පේනවා ඇති. ඉතින් වම්මද පැත්තේ තියෙන ඔක්කොම tools ටික ඒ tools ටික දුන්නාන් පස්සේ මේ විදිහට වැඩ කටයුතු ටික ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය Photoshop විදිහටම tools පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ මේ ෆොටෝ ටික drag and drop කරලා ඔයාලට පෙන්නන්නම්. මම මෙන්න මේ විදිහට ඒ ඔයාලා download කරගත්ත ෆොටෝ එක select කරන්න මුලින්ම මම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ එක select කරායින් පස්සේ ඔයාලට පුළුවන් ෆොටෝ එක අපේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකට මේ විදිහට ඇදලා දාන්න. ඊට පස්සේ අපි බලමු ඒකේ කොහොමද පෙන්වන්නේ කියලා. එතකොට මෙතනදී මේ විදිහට එනවා මුලින්ම එනවා insert new layer කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරාම මේ විදිහට image එක වැටෙනවා. image එක වැටෙනාන් පස්සේ ඔයාලා මෙතන වම් අත පැත්තේ තියෙනවා merge ලකුණක්. මේක උඩ ක්ලික් කරාන් පස්සේ මේක select වෙලා ඒකේ size එක අඩු වැඩි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් drag and drop කරනත් එතන වෙනම tool එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ආවයින් පස්සේ ඔයාලට මම දාලා තියෙනවා අපේ කොහොමද මෙන්න මේකේ අවශ්‍ය characters ටික. ඒ කියන්නේ රිකෝ ඇනිමේෂන් එකේ characters ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ ඔයාලා දැකලා ඇති. ඉතින් ඒ characters වල background remove කරපු image වගේක් තියෙනවා. ඒ ටික මම link එකක් දාලා තියෙනවා. ඒක හරහා ගිහින් download කරගන්න. ඒ ටික දැන් මම පෙන්නන්නම් කොහොමද ඔයාලා මෙන්න මේ site එකට ගන්න කියලා. කියන්නේ අපි මේක site නේ මේක application එක. මේ software එක ඇතුළට අරගෙන දැන් අපි කොහොමද මේකේ animation එක create කරගන්නේ කියලා. ඉතින් ඔයාලා අර විදිහටම download කරගත්ත ෆොටෝ එක ගෙනල්ලා මෙන්න මේ විදිහට add කරන්න. add කරාන් පස්සේ insert in frame layer කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට අර කලින් ෆොටෝ විදිහට මේක size එක අඩු වැඩි කරගෙන ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තාම පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට පුළුවන් size එක එහෙම වෙනස් කරගන්න මකා ගන්න පුළුවන්. ඉතින් මේ උඩ window කියන තැනට ගිහලා මෙතන new window තියෙනවා. ඊට පස්සේ new view කියලා තියෙනවා. windows කියලා තියෙනවා. මෙන්න මෙතන පල්ලෙහා windows කියන තැනින් ඔයා දාන්න ඕනේ ඇනිමේෂන් කියන එකට. එතකොට මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඇනිමේෂන් ලේයර් ටික. මෙතනට ඇවිල්ලා මේ තියෙන පළවෙනි පිච් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන create blank frame තියෙනවා. ඒ වගේම create duplicate frame කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා click කරන්න ඕනේ මෙතන duplicate frame කියන එකට. duplicate frame කියුවාන් පස්සේ ඔයාලට මේ විදිහට එකින් එකට frame හැදෙනවා. එතකොට ඔයාලට මෙතන play button එකක් තියෙනවා. උඩ බලා ගන්න පුළුවන් fuse button එකක් එහෙම තියෙනවා. මේ එතන ඔයාලට පේනවා තැඹිලි පාට කොටුවක් තියෙනවා. මේ තැඹිලි පාට කොටුව ඊළඟ තැනට අරන් ගියපම ඊළඟ ෆ්‍රේම් එකට වැටෙන්නේ. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දැන් පළවෙනි ෆ්‍රේම් එක හරියට එඩිට් කරගත්තාන් පස්සේ දෙවෙනි ෆ්‍රේම් එකට අවශ්‍ය ටික ආයෙ එඩිට් කරගන්න පුළුවන්. ඒ විදිහට විනාඩියක් විතර යනකම් ඔයාලට ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පොඩියට දේවල් ටික හදලා පෙන්නන්නම්. පළවෙනි එකේ ෆ්‍රේම් එක ක්‍රියේට් කරගත්තාන් පස්සේ ඔයා යන්න ඕනේ දෙවෙනි ෆ්‍රේම් එකට. ඉතින් දෙවෙනි ෆ්‍රේම් එකට ගිහලා create blank කියන එක නෙමෙයි duplicate කියන එක ක්ලික් කරාන් පස්සේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේකේ වෙනස් වෙන්න ඕන දේවල් ටික දෙවෙනි ෆ්‍රේම් එකේදී තියෙන්න ඕන තැනට ඔයා ගලපන්න.
මෙන්න මේ විදිහට දාන ඊට පස්සේ මේක ප්ලේ කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තප්ප දැන් මේක ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ ඒ හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් මේක ටක් ගාලා එහා මෙහා වෙනවා ස්පීඩ් එක චේන්ජ් කරන්න පුළුවන් ඔයාලට මේ අපි දාලා තියෙන ෆොටෝ එකට පල්ලෙහා ස්පීඩ් කියලා තියෙනවා බලා ගන්න පුළුවන් 100ට 100ක් වැටලා තියෙනවා මම ඒක ටිකක් රවුම් කරලා ඔන්න ඔයාලට පෙන්නන්නම් ඒක අඩු වැඩි කරපුවම ඔයාලට මේක ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ඉතින් දැන් මෙන්න මෙතන ඔයාලට ඒ වම් අත පැත්තේ තියෙන අපේ ඒ ෆ්‍රේම් එකේ තියෙන තීන්ත ලකුණක් අන්න ඒකට ක්ලික් කරපුවහම ඔයාගේ කලින් ෆ්‍රේම් එක තිබ්බ තැන සහ දැන් තියෙන තැන ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට අර එඩිට් කරන අතරතුර බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට චූටි එඩිට් එකක් කරලා පෙන්නන්නම් මේකේ කොහොමද ඒ ෆ්‍රේම් එක හදාගන්නේ කියලා. ඔයාලා හිතන්න ඔයාලට අවශ්‍ය වෙනවා මේකේ මේ කාමරේ ඇතුලේ මේ ඇනිමේෂන් එකේ එක්කෙනා එළියට එනවා වගේ පෙන්වන්න ඕන කියලා. එහෙම වුණොත් එහෙම දැන් මම ඔයාලට දාලා තියෙන ලින්ක් එකකින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙයාගේ ඇඟේ කැලේ ටික වෙන වෙනම ගන්න. ඒ කියන්නේ මම ලෙග් කියලා වෙනම කකුල දාලා තිනා ඒ වගේම අත දාලා තිනා කකුලේ පල්ලෙහා ටික එහෙම වෙන වෙනම ඔයාලට දාලා තිනා අන්න ඒ ටික ඔයාලට වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගෙන ගෙනල්ලා හදා ගන්න පුළුවන් එතකොට ඔයාලට ලේසියෙන්ම පුළුවන් ඒ විදිහට ඒ කියන්නේ දැන් මේකේ එහෙම නැත්තම් ඔයාලට කෙලිම මේ ඇනිමේෂන් එක ගන්න පුළුවන් අරගෙන ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට ඔයාලට අනවශ්‍ය කොටස් ටික මකලා ඒ විදිහට මේ ඇනිමේෂන් එක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම දීලා තියෙන පාර්ට්ස් ටික වෙන වෙනම අරගෙන ඒ ටික අරගෙන මෙතනදී එඩිට් කර ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට මේකේ ඇනිමේෂන් එක ක්‍රියේට් කරගන්න තියෙන ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට. ඉතින් ඊට පස්සේ ඔඩියෝ එක දාගන්න එක කවුරුත් දන්න ඇනිමේෂන් එක නිකම්ම අපිට එක්ස්පෝර්ට් කරාන් පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔඩියෝ එක දාගන්න මේකේ කට හෙල්ලෙන විදිහ හදන්න තියෙනවා. මේකත් කරගන්න විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් චූටි වෙලාවක් ඔයාලට බලන් ඉන්න වෙයි මම මේක එඩිට් කරන විදිහ. ඉතින් මේ විදිහට අවශ්‍ය තැන් ටිකට ගත්තාන් පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන ඉරේසර් ලකුණක් ඊට පස්සේ ඒකේ සයිස් එක වෙනස් කරගන්න තියෙන වෙනම ඔප්ෂන් එකක් ඒක හරහා ගෙනල්ලා ඔයාලට මේ ටික මකා ගන්න එහෙම පුළුවන් ඊට පස්සේ අවශ්‍ය නැති කොටස මකා ගන්න දැන් මෙතන කාමරෙන් ඇතුළට එනවා වගේ අවශ්‍ය නම් ඔයාලට ඇඟෙන් පැත්තයි පේන්න ඕනේ අනිත් පැත්ත පේන්න විදිහක් නැහැනේ ඒ ටික ගාන්න සිලෙක්ට් කරලා මකන්න පුළුවන් එතකොට අනිත් ලේයර්ස් ටික මැකෙන්නේ නැහැ මොකද ඔයා සිලෙක්ට් කරලා තියෙන එක ලේයර් එකයි දැන් මම රිකෝ ඇනිමේෂන් එකේ කැරක්ටර් එක විතරයි සිලෙක්ට් කරලා තියෙන්නේ ඒ හින්දා ඒ ටික විතරයි මැකෙන්නේ මෙන්න මේ විදිහට ඒ ටික මකාගෙන ඔයාලට ගාන්නට ලේයර් එකෙන් ලේයර් එකට අපේ ඇනිමේෂන් එක හදාගන්න පුළුවන් මෙන්න මේ බටන් එක කරා වට ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ඊට පස්සේ මේක ප්ලේ කරලා අපි නිකන් බලමු එතකොට ඒ චූටි ස්පීඩ් එක වැඩි හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් දොරේ ඉඳලා ඇතුළට ඇවිල්ලා උඩට එනවා වගේ ඒ ඇනිමේෂන් එක ක්‍රියේට් වෙලා තියෙනවා ඉතින් තප්පර ගණක වීඩියෝ එක හදන කෙනෙක්ට ඇත්තටම මේක ලේසියෙන් වැඩේ කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය ඉමේජස් ටික ලේයර් එකෙන් ලේයර් එකට දාගන්න ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ ඔයාලට ඇනිමේෂන් එක ක්‍රියේට් කරගන්න තියෙන ඇත්තටම මම පොඩියට ඔයාලට කරලා පෙන්නුවේ මොකද මේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතෙච්ච හින්දා ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට මේකේ එඩිට් එක ඔයාලා ලස්සනට කරගන්න. ඉතින් ඔයාලා මහන්සි වෙන තරමට තමයි ඔයාලට මේකෙන් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මෙන්න මේ රිකෝ ඇනිමේෂන් හදන විදිහ. ඉතින් ඒවත් ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් කැමති කට්ටියට පුළුවන් අනිවාර්යෙන්ම ඒ ටික අපෙන් ඉල්ල ගන්න. ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ කීපයක් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳට අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි වීඩියෝ එකක් දාපුවම කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඊළඟ වීඩියෝ එකේදී අපිට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට මම කැරක්ටර්ස් ගොඩාක් දාලා තිනවා. ඔයාලට මේකම කැරක්ටර් එක නෙමෙයි කැරක්ටර් 5-6ක් වුණත් මම මේකේ දාලා තිනවා ඔයාලට කැමති කෙනෙක් ගන්න පුළුවන්. ඒ කැරක්ටර්ස් ටික අරගෙන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මකා ගන්න පුළුවන් මැකෙද්දි පල්ලෙහාව කිසිම දෙයක් මැකෙන්නේ නැහැ. ඉතින් දැන් මේකේ ඔයාලා බලන්න ඇති එයාලා කතා කරන විදිය හදන්නේ කොහොමද කියලා. මේකේ කතා කරන විදිය හදන්න නම් ඔයාලට පුළුවන් දැන් මම ඔයාලට කිව්වේ ලේයර් එකෙන් ලේයර් එක මේක වෙනස් කරන්න කියලා. අන්නේ වෙනස් කරන අතරතුරදී අපි ගත්ත මේන් කැරක්ටර් එකේ කට තියෙන්නේ. අන්නේ කට එහෙම ඔයාලා මකලා එළියෙන් කට දාන්න පුළුවන්. මේ මවුත් එක වෙනම දාන්න පුළුවන්. ඒ දානකොට ලේයර් එකෙන් ලේයර් එකට අර කට හෙල්ලෙන විදිහට ඔයාලට දාන්න පුළුවන්. කොටසින් කොටස කටෙන් කෑල්ලෙන් කෑල්ල අරගෙන ලේයර් එකෙන් ලේයර් එකට දාන්න. ඉතින් ඒ විදිහට දාපුවම මේ කට හෙල්ලෙන විදිහට ඔයාලා නිකම්ම හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේක ගොඩාක් ලොකු වීඩියෝ හදන කෙනෙක්ට නම් මේක ඇත්තටම අමාරු වෙන්න පුළුවන්. නමුත් මේකේ මහන්සි වෙන කෙනෙක් මහන්සි වෙලා වැඩක් කරන කෙනෙක්ට ඇත්තටම ගොඩාක් ලේසියි. මොකද මේක එක ෆ්‍රේම් එකක් හදාගත්තන් පස්සේ ඊළඟ ටිකට ඔයාලට මේ ටික කොපි පේස්ට් කරලා ඒ ගානට ඊළඟ ටික හදා ගන්න පුළුවන්. මේ එකකට විතරයි මහන්සි වෙන්න තියෙන්නේ ඔයාලා. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට තමයි මේකේ වැඩ කටයුතු ගන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳට ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මෙන්න මේ විදිහට වීඩියෝ එක සේව් කරගත්තාන් පස්සේ CapCut වගේ ඇප් එකකට ගිහිල්ලා අර ඩවුන්ලෝඩ් කරගත්ත ඔඩියෝ එක දැම්මන් පස්සේ ඔයාලා වීඩියෝ එක කෙලින්ම ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා.